ආයුබෝවන් සුබ දවසක් මගේ ආදරණීය මල්යාළුවෝ හැමෝම අදත් මං ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා මගේ මිලන්සෝ ගාඩන් YouTube නාලිකාවට. මම අදත් යාළුවනේ ඔන්න මල් පැල සේල් එකක් අරන් තමයි ඔයගොල්ලෝ බලන්න ආවේ. මගේ කලින් සේල් වල මල් පැල මිලදී ගත්ත සෑම මිස් කෙනෙකුටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ගොඩාක් හොඳ අවබෝධයෙන් යුතුව පැල මිලදී ගන්න මිස්ලා පිරිසක් තමයි මට මුණ ගැසුනේ. ගොඩාක් හොඳයි. හැමෝටම ගොඩාක්ම ස්තුතියි. ඉතින් අදත් මගේ මල් මේ පැල සේල් එකේ ඔයගොල්ලන්ට උවමනා මල් පැලයක් තියෙනවා නම් මගේ WhatsApp එකට පණිවිඩයක් දෙන්න. අදාළ පැලේ ස්ක්‍රීන්ෂොට් එක හෝ අංකය සමග නෝමල් දුරකථන ඇමතුමක් වුණත් කමක් නැහැ යාළුවනේ කතා කරන්න. ඕගොල්ලොන්ගේ ඇමතුම ගන්න වෙලේ මම ඕගොල්ලොන්ට ප්‍රතිචාර නොදැක්කුවත් පසුව හෝ අනිවාර්යෙන්ම ඕගොල්ලොන්ගේ මැසේජ් එකට මම රිප්ලයි කරනවා. ඉතින් යාළුවනේ ඒ වගේම ආදරෙන් මතක් කරනවා මගේ මිලන්සෝ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම මල් පෝච්චි උවමනා කෙනෙක් ඉන්නවා නම් අපේ මල් පෝච්චි ඕනෑම වර්ගයක මල් පෝච්චි ඔයගොල්ලොන්ට නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම තියෙන බවත් මේ ගමන්ම මතක් කරනවා. එහෙනම් යාළුවනේ බලමු අද මං ඔයගොල්ලොන්ට මොනවද ගෙනත් තියෙන්නේ කියලා. මං අංක 1 යටතේ ඔයගොල්ලොන්ට අද ඉතා වටිනා පැකේජයක් අරගෙන ඇවිල්ලා තියෙනවා. අංක 1ට ඇතුළත් වෙනවා මෙන්න මේ ලස්සන විසිතුරු පත්‍ර සාකය. මෙන්න මේ ලස්සන පත්‍ර තියෙන චීස් ප්ලාන්ට් සාකය. මෙන්න මේ අඩියක් විතර උස මේක ලස්සන රතු පාට මලකුත් පිපෙනවා යාළුවනේ. මේ ලස්සන පත්‍ර තියෙන සාකය. මෙන්න මේ සිංගෝනියම් යාළුවනේ. ඊළඟට මෙන්න මේ ලස්සන මේ වෙරිගේටට එන මගේ කලින් මේ පැල මිලදී ගත්තු මිස්ලා දන්නවා මේ හරි ලස්සනයි මේකත් මෙන්න මේ විසිතුරු පත්‍ර සාකය. ඊළඟට මෙන්න මේ බිගෝනියා එක මේ ලොකු ගහක් යාළුවනේ. ගිය පාරත් මගෙන් මේක මිලදී ගත්තු අය ඉන්නවා. ඊළඟට මෙන්න මේ බිගෝනියා යාළුවනේ ගොඩාක් ලොකු බුෂ් එකක්. ඒක අයිති වෙනවා. ඊළඟට මෙන්න මේ ලස්සන මෙන්න මේ විසිතුරු පත්‍ර තියෙන මෙන්න මේ නිරෝගී කැලේඩියම් ශාකය. ඔක්කොම යාළුවනේ 3යි 6යි 7යි 8යි වර්ග 8ම ඔයගොල්ලන්ට අද මම දෙනවා රුපියල් 1000ක් වැනි මුදලකට. අංක 1 අංක 2ෙන් තියෙනවා මෙන්න මේ ලස්සන මෙන්න මේ හොඳින් නිරෝගීව වැඩුණු මෙන්න මේ ෆයිබර් ප්ලාන්ට් සාකය. ඒක මම ඕගොල්ලන්ට දෙනවා අද රුපියල් 400කට. ඊළඟට තියෙනවා මෙන්න මේ ඇග්ලොනිමා කුලයට අයත් මෙන්න මේ ලස්සන විසිතුරු පත්‍ර සාකය. ඒ සාකය මම අද ඕගොල්ලන්ට දෙනවා රුපියල් 350කට. ඊළඟට ඉන්නේ තවත් ලස්සන ඇග්ලොනිමා යාළුවෙක් නේ. එයාගේ බලන්නකො ගොඩක් නිරෝගීව වැටුණු හොඳ ලොකු පැලයක් යාළුවනේ. එයත් මම ඕගොල්ලන්ට අද දෙනවා රුපියල් 350කට. ඊළඟට හැමදාමත් වගේ ඕගොල්ලන් ඉල්ලන මෙන්න මේ ඇග්ලොනිමා යාළුවා. එයත් ගොඩාක් හොඳ නිරෝගී කට් කරන්නත් පුළුවන් පැලයක් යාළුවනේ. එයත් රුපියල් 350යි. ඊළඟට ඉන්නවා තවත් ඇග්ලොනිමා යාළුවෙක් මේ ලස්සන පත්‍ර රටාවක් තියෙනවා. මෙයාව දෙනවා රුපියල් 200කට. අංක 7ෙනුත් ඉන්නේ ඔයගොල්ලන් මගේ කලින් සේල් එකෙත් ගත්තු මෙන්න මේ ඇග්ලොනිමා යාළුවා. එයත් පෙරමිලමයි රුපියල් 200යි. ඊළඟට ඉන්නවා මෙන්න මේ ලස්සන පිටෝනියා ශාකයක් මේ හොඳින් වැඩුණු නිරෝගී පැලයක්. ඒකත් රුපියල් 200යි. ඊළඟට ඉන්නවා යාළුවනේ මෙන්න මේ කැලේඩියම් ශාකය මේ ලස්සනට පත්‍ර වෙරිගේටඩ් වෙලා. එයාව මන් දෙනවාද අංක 9ෙන් රුපියල් 300කට. ඊළඟට අංක 10ෙන් ඉන්නවා යාළුවනේ මෙන්න මේ ලස්සන පත්‍ර තියෙන මේ දැල්ලක් එහෙම දාගෙන එන හොඳ නිරෝගී පැලයක් යාළුවනේ. එයාව දෙනවා රුපියල් 600කට. ඊළඟට ඉන්නවා අංක 11ෙන්
මෙන්න මේ ලස්සන සුදු පාට මලක් පිපෙන ලිලි ශාකය. ඒක දෙනවා මම රුපියල් 250කට. ඊළඟට ඉන්නවා මෙන්න මේ රෙඩ් හුකරි. මේ හොඳින් වැඩෙන නිරෝගී පැලයක්. ඒක දෙනවා මම රුපියල් 700කට. ඊළඟට ඉන්නවා කලිනුත් ඕගොල්ලන් ගත්ත මගෙන් මෙන්න මේ නිරෝගීව වැඩුණු බ්ලැක් හුකරි යාළුවෙක්. එයාව දෙනවා මම රුපියල් 800කට. ඊළඟට ඉන්නවා තවත් ලස්සන අංක 14න් ලස්සන හුකරි යාළුවෙක්. මේ බලන්න. එයාගේ ලස්සනට පත්‍ර වෙරිගේටඩ් වෙනවා මේ. එයා හොඳ ලොකු මුල් පද්ධතියක් තියෙන පැලයක් යාළුවනේ. මේ මලකුත් ඇවිල්ලා. එයා නම් ටිකක් මිලයි. ඕගොල්ලෝ දන්නවනේ හුකරි ගැන. මේ හුකරි පැලේ මම ඕගොල්ලන්ට අද දෙනවා 2400කට. අංක 15න් ඉන්නේ යාළුවනේ පුරුදු යාළුවෙක්මයි. ඕගොල්ලන්ට හැමදාම ඕනනේ මෙයාව. මෙන්න මේ කැල්කින් ගෝල්ඩ් යාළුවා. මෙයාව දෙනවා මම රුපියල් 700කට. අංක 16න් ඉන්නේ ඕගොල්ලොන්ගේ සුපුරුදු රෙඩ් කොංගෝ යාළුවා. මේ මුල් හොඳින් කට් මුල් එහෙම දාපු හොඳ නිරෝගී පැලයක්. මෙයාවත් දෙනවා මම රුපියල් 750කට. ඊළඟට ඉන්නවා යාළුවනේ ඕගොල්ලෝ කවුරුත් ප්‍රිය කරන අය ඉන්නවනේ මේ වලට. මේ මීවන ශාකයක්. මේක මේ හොඳින් වැඩුණු පැලයක්. ඒක කලිමුත් මං සේල් එකකට දැම්ම. ගත්තු මිස්ලා දන්නවා මම මෙහෙම්මම ඕගොල්ලොන්ට බොක්ස් එක දාලා එව්වා. ඒක 1300යි. පෙරමිලමයි. ඊළඟට ඉන්නවා ඒකෙම තවත් එක්කෙනෙක්. මේ පවුලේ ගොඩක් සමාජිකයෝ ඉන්නෝනේ. මේ තව සමාජිකයෙක්. එයාගේ තියෙනවා පැල 4ක් විතර යාළුවනේ. ඒ පැල 4ම මෙහෙමම ඕගොල්ලොන්ට එවනවා මම රුපියල් 700කට. ඊළඟට ඉන්නවා යාළුවනේ මෙන්න මේ අවුරා ශාකය. ඕගොල්ලොන්ට හැමදාම ඕනනේ යත්නේ. ඕගොල්ලොන්ගේ පිලෝ එකතුවට මේ හොඳින් වැටුණු මේ අවුරා ශාකය මම දෙනවා පෙරමිලමයි රුපියල් 700යි. ඊළඟටත් ඉන්නවා ලස්සන පත්‍ර රටාවක් තියෙන මෙන්න මේ ඇග්ලොනිම යාළුවා. එයා ටිකක් මේ පැලේ සයිස් එක. එයාව දෙනවා මම රුපියල් 300කට යාළුවනේ. ඊළඟට ඉන්නවා මෙන්න මේ ලස්සන මෙයාට චිපන් බාතියා කියලා කියනවා. එයාව මම දෙනවා කලිනුත් මගෙන් මිලදී ගත්ත මිස්ලා ඉන්නව මේක. එයා 1350යි. එයාගෙම මෙන්න මේ තනි කොළ පාට පත්‍රයක් තියෙනවා. මේකේ කලින් ලොකු පැලයක් මම රුපියල් 800ට දුන්නා. මේ පැලේ දෙනවා මම රුපියල් 700කට. ඒකෙම තවත් යාළුවෙක් මේ එකම පවුලේ සහෝදරියුනේ. මෙයාව දෙනවා මම රුපියල් 600කට. ඔන්න ඊළඟට අද මගේ මල් පැල සේල් එකේ ඉන්න අලුත්ම අමුත්තා. එයා තමයි රොගසම් මේ. බලන්නකෝ එයාගේ ලස්සන මෙයාගේ පත්‍ර මෙහෙම තිබුණාට ගොඩක් ලොකු වෙනවා යාළුවනේ. මේ තාම චූටි බබෙක්නේ. ඒ නිසා මෙයා පිලෝ ලෝකේ ඉදිරියෙන්ම ඉන්න ලස්සන පිලෝ එකක්. ඒ නිසා ඉතින් මෙයාලා ටිකක් මිලෙන් අධිකයි. පිලෝ ගැන දන්න මගේ යාළුවෝ දන්නවනේ මේ හොඳින් වැඩුණු නිරෝගී පැලයක්. මෙයාව දෙනවා මම අද රුපියල් 1700කට. ඊළඟට ඉන්නවා මගේ මල් පිපුණු ශාක වලට ප්‍රිය කරන යාළුවෝ ඉන්නවනේ. එයාලට මම ගෙනාවා මෙන්න මේ රෝස පබළු ශාකය. ඒක රුපියල් 150යි. ඊළඟට තියෙනවා මෙන්න මේ ලස්සන මෙන්න මේ තැඹිලි පාට මලක් වෙන මේ කොළ වෙරිගේටත් වෙච්ච මෙන්න මේ ශාකය. ඒක රුපියල් 200යි. ඊළඟට තියෙනවා යාළුවනේ මෙන්න මේ ඇඩේනියම් ශාකය. ඒකත් පෙරමිලමයි රුපියල් 200යි. ඊළඟට තියෙනවා යාළුවනේ මෙන්න මේ මාස 3ක් පාට 3කට පිපෙන ලස්සන මලක් මාස 3 පුරාවටම පෝච්චිය පිරීලා තියෙන මෙන්න මේ ශාකය.
ඒකේ මේ හොඳ නිරෝගී ලොකු පැලයක් යාළුවනේ රුපියල් 200යි. ඊළඟට තියෙන්නේ අංක 29නුත් ඕගොල්ලොන්ට කැලතියා පැකේජ් එක. මෙන්න මේ ලස්සන කැලතියා එක අයිති වෙනවා බුෂ් එකක් යාළුවනේ. මේ ඔක්කොම බුෂ්. මෙන්න මේ ලස්සන කැලතියා එක අයිති වෙනවා. මෙන්න මේ ලස්සන පත්‍ර තියෙන කැලතියා එක අයිති වෙනවා. මෙන්න මේ ලස්සන යට දම්පාට මේ දම්පාට තියෙන මේ කැලතියා එක අයිති වෙනවා. මේකත් බුෂ් එකක් යාළුවනේ. මෙන්න මේ කැලතියා එක අයිති වෙනවා. මේ කැලතියා එක අයිති වෙනවා. මේ කැලතියා එක අයිති වෙනවා. ඔක්කොම යාළුවනේ පැල 7යි 3යි 6යි 7ක් තියෙනවා රුපියල් 1000යි. ඊළඟට ඉන්නවා සුපුරුදු චොකෝ කැරමල් යාළුවා. එයා නම් දැන් ලස්සනට පත්‍රයක් එහෙම දීලා මේ විචිත්‍ර බව බලන්නකො යාගේ. මෙයා පෙරමිලමයි 1850යි. කලින් ගත්තු මිස්ලා දන්නවා කොපමණ නිරෝගී පැලද මං එව්වේ කියලා. ඊළඟට ඉන්නවා ඔයගොල්ලෝ ගොඩාක් කැමති කෝලියාස් යාළුවෝ ටිකක් මේ බලන්නකො යාගේ ලස්සන. එයා ඉන්නවා මෙන්න මෙයා ඉන්නවා මෙයා ඉන්නවා මෙයා ඉන්නවා මේ ලස්සන බලන්න. මෙන්න මෙයා ඉන්නවා මෙන්න මෙයා ඉන්නවා මෙන්න මෙයා ඉන්නවා බලන්නකො කෝලියාස් පැල 5ක් තියෙනවා ලස්සන. ඒ 5ම ගන්න කෙනෙකුට මම දෙනවා එකක් ගන්නව නම් යාළුවනේ 100ක් වෙනවා. 5ම ගන්නව නම් ඕගොල්ලන්ට මම රුපියල් 400ක මුදලකට අද සේල් එකේදී දෙනවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට උවමනා මල් පැලයක් තියෙනවා නම් මට WhatsApp පණිවිඩයක් හෝ නෝමල් දුරකථන ඇමතුමක් ගන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේම ලස්සන මල් පැල සේල් එකකින් හමු වෙනතුරු මගේ යාළුවෝ ඔක්කොටම සුබම සුබ දවසක් සහ සැමෝටම ජේසු පීඨයි.